හායි ලස්සන ළමයි මෑණියන්ගේ වන්නම. තෝ දන්නවා මෑණියන්ගේ වන්නම. තොට පුළුවන්. ඔච්චර තමයි ඉතින් කියන්නේ. තොට පුළුවන් කුණු හරප කියන්නයි. බොරු මහා සෝනෙක් අල්ලගෙන සෝනේ පොල් ගෙඩි දෙකක් අරගෙන අර වලක දපන්නයි. තෝද අනේ තොට මේ කියන්න දෙයක් නැහැ. තොට මේ මොනවත් කියනකොට හින ඇත්තරම තෝ හරියට බං අර පිම්පොන් වගේ. තෝ ජෝකර් කෙනෙක්. හරිද? තෝ හිතන් ඉන්නේ තෝ තමයි මේකේ ඉන්න සුපිරි ආතල් එක කියලා. උට කරන්න පුළුවන් දෙයක් නැහැ. බූරුවා. තෝ හරකේ. තෝ බූරුවේ. තෝ මාපිලේ. තෝ මේමයි. උඹ මගේ ගමනවත් මගේ සාර්ථකත්වයවත් කඩන්න ඔය වගේ දේවල් කරලා බෑ මල්ලි. හරිද? මම උඹට සිංහලෙන් කිව්වා. උඹට පුළුවන් නම් මගේ වරම් මාලාව හිර කරපන් කියලා. අහන්න එදාට මං කිව්වනේ මම පාඩුවේ ඉන්නම් කියලා. දැන් මම පාඩුවේ ඉන්නකොට උඹ මට නිකන් කොක්ක දාගන්නවා. මාත් මචං කොක්ක තමයි උඹත් එක්ක. මේ ගොන් වෙන්න එපා. TikTok එකේ ඇතුලේ චාටර් වෙන්න එපා බා. ලැජ්ජ වෙන්න එපා. උඹ ගෑණියෙක්ගේ මේ තරම් ලැජ්ජ වෙනවනේ. අර උඹට කමෙන්ට් දාන බූරුව ටිකකුත් ඉන්නවා. බූරු ගෑනු ටිකකුත් ඉන්නවා. මොට්ට ගෑනු. ඒ ගෑනු නෙමෙයිනේ. බැරි වෙලාවත් ඕක දැන් මල පැනලා ඔය ඉන්න ගෑණියෙකුට බනින්න ඕනි කොහොමද වැඩි. එතකොට තමයි උඹලටත් තේරෙන්නේ. තොපිත් ඉන්න එක රැල්ලකට හැදිලා. තොපිත් අර කිසිම දෙයක් නැති ගෑනු. ගෑනු කිව්වහම තොපි ගෑනු බාග. හරි හම්මන් ගෑණියෙක් නම් පිරිමියෙක් වගේම තමයි ගෑණියෙකුට. කොන්ද කෙලින් තියාගෙන හිට ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ මහ පොළවේ බලන්න. තොපිට එච්චර හරියක් පුළුවන්ද? බෑ. ගෑනු ටිකකුයි මිනිහා ටිකකුයි අර බේබද්දු ටික යකෝ ඕක ඔය වත්තල පැත්තේ ඉන්න ගොන් හරක් මී හරක් මැටි මෝලෙක් ඕක. හාල් පාරුවෙක් ඕක. ඕකට මෙලෝදියක් බෑ. අර ඒක කියනවා ඒක වරමින් වැඩ කරන්නෙත් නෑලු. ඒක කාටවත් පිට මිනිස්සුන්ට වැඩ කරලා නෑලු. තෝ මොනවද එහෙනම් මෙච්චර දවසකට කරේ? තෝ අවුරුද්දයි දෙකමාරක්ද මොනවද පොල් ගෑවද තෝ? තෝට කරන්න පුළුවන් රේත් දන්නේ. තෝ දන්න මගුලකුත් නෑ. තොට ඇති වරමකුත් නෑ. ඔය තොට තියෙන වරන් නෙමෙයි සාරං 4 වරන් තොට තියෙන්නේ. තොට ඇති රේත් දන්නේ. තෝ මෙලෝදියක් දන්නේ නැති එකෙක්. තෝ එහාටත් මෙහාටත් නැති මහ පොළොටත් බරක් තොපි වගේ උඹ. මේ අහිංසක මේ මාතෘ භූමියට තොපි වගේ උඹ බරක්. හරිද? තෝ එන්න එපා මට මෙතන වදන් දාගෙන. හරිද? වදන් ලියාගෙන එන්න එපා දාගෙන. මේ මේනියන්ගේ වන්නම මේනිය පොල් ගහන්න කියලා තොට පොල් ගහන්න. යකෝ. තොට පොල් ගහන වැරෙන්න මට වෙන වැඩ නැද්ද කරන්න? ඈ මට තියනවා වැඩ. තෝ අර මං ගොතනවා මං ඇඳුම් මහනවා කියලා. මං ඇඳුම් මහන එකවත් මං ඇඳුම් ගොතන එකවත් තොට මරද? මං ඇඳුම් මැහුවා කියලා තොට මොකක් හරි තොට ලෙඩක්ද? ඈ මට හිතෙන්නේ තෝ හොඳයි අර අංගොඩට ගිහින් දාන්න. පිස්සෝ තලයට තමයි තෝ හරියන්නේ. තෝ ගිහින් දාන්න ඕනේ අර අංගොඩට. එතකොට තෝගේ ඔය තියෙන මොලේ අමාරු සනීප වෙනවා. හරකා. තෝ බත් කන හරකෙක්. දැනගනින්. බත් කන හරකෙක් තෝ. බත් කන හරකෙක්. තෝට මෙහෙම කතා කරලා මදි. කාඩේ තෝ. තෝ ගංජාකාරයෙක් තෝ කුඩුකාරයෙක් තෝ කාඩෙක්. එහෙම උන් තමයි ওই විදිහට හැසිරෙන්නේ. අර හවසට අඩිය ගහගෙන හැසිරෙනවා මෙතන යකා නටනවා. ඒ තෝගේ කොණ්ඩේ දැන් තෝගේ කොණ්ඩේ කැරකුනේ මම කියලාද? මං හුණියක් ගත්තම තෝගේ කොණ්ඩේ කැරකිලා තියෙන්නේ නේ. අනේ ගොනෙක් වෙන්න එපා. විලි ලැජ්ජ වෙන්න එපා මේ සමාජ තලයේ ඇතුලේ හරකතෝ. බත් කන හරකා. තෝ බත් කන හරකා. එච්චරයි මට කියන්න තියෙන්නේ තෝ ගැන. තෝ ගැන තව ටිකක් ඉස්සරහට කියනවා මං සද්දන කර ඉන්නකොට තෝ මට වදන් දාන්න එනවනේ. දාපන්. උඹ දාපන් ඇති වෙන්න වදන්. හරකා මී හරකා එල මී හරකිට්ටෝ. එන්න එපා තෝ කොල්ලා හොඳද උජ්ජ කොල්ල තොපි. බීලා ආතල් ගන්නවා මෙතන ගෑනුන්ගෙන්.